මේ වීඩියෝ එක මම කලින් ඔයාලා එක්ක ෂෙයා කරපු ගෙදරට රිච් ලුක් එකක් ගන්න රහස් කියන වීඩියෝ එකේ පාර්ට් 2. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්නේ ගෙදරට රිච් ලුක් එකක් ගන්න නම් ලොකු ගෙදරක් තියෙන්න ඕනි කියලාවත් ගොඩාක් වියදම් කරලා ගෙදරට ඩෙකෝ පීසස් වගේ දේවල් ගන්න ඕනි කියලා නම් නෙවෙයි. ඉතින් ඔයා සාමාන්‍යයෙන් ගෙදර ඕගනයිස් කරගන්නකොට නැත්තම් ගෙදරට බඩු තෝරගන්නකොට මේ කරුණු හිතේ තියාගත්තොත් ඔයාට ගෙදරට ලස්සන රිච් ලුක් එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් අපි පළවෙනියටම කතා කරමු ඔයාගේ ගෙදර එන්ට්‍රි වේ එක ගැන. ඉතින් ගොඩක් දෙනෙක් ගෙදරට ඇතුල් වෙනකොටම දකින තැන තමයි ඔයාගේ එන්ට්‍රි වේ එක. ඉතින් එන්ට්‍රි වේ එකට ලස්සන රිච් ලුක් එකක් තියෙනව නම් ඔයාගේ ගෙදර ගැන ඇතුල් වෙන කෙනෙක්ට හොඳ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් එනවා. ඉතින් මම මේ ගැන කතා කරන්න කලින් අපි පොඩි ටෙස්ට් එකක් කරමු. මේ එන්ට්‍රිවේස් දෙකෙන් ඔයාට ගෙදරට රිච් ලුක් එකක් තියෙනවා කියලා හිතෙන්නේ මොන එන්ට්‍රිවේ එකටද? ගොඩාක් දෙනෙක් මෙන්න මේ ඉමේජ් එක තෝරගන්න ඇති. ඉතින් ඒක තමයි අද මේ වීඩියෝ එකේ ටිප් නම්බර් 1. ඒ තමයි ගෙදර එන්ට්‍රිවේ එකට ගැලපෙන විදිහේ රග් එකක් නැත්නම් කාපට් එකක් යූස් කරන්න ඕනි කියන කාරණේ. ඔයාලා කලින් රිච් ලුක් එකක් තියෙනවා කියලා තෝරගත්ත එන්ට්‍රිවේ එකේ අනිත් එන්ට්‍රිවේ එකත් එක්ක තියෙන ලොකුම වෙනසක් තමයි ගෙදරට ඇතුල් වෙන තැනට යූස් කරලා තියෙන කාපට් එක ටිකක් ප්‍රමාණයෙන් ලොකු එකක්. ඉතින් සාමාන්‍ය ප්‍රොෆෙෂනල් ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා නම් රෙකමෙන්ඩ් කරන්නේ ගෙදර දොරට වඩා අඟලක් දෙකක් වගේ පළලින් වැඩි එහෙමත් නැත්නම් අඩුම ගානේ ගෙදර දොරේ පළලට සමාන කාපට් එකක් ඇතුල් වෙන තැනට දාන්න ඕනේ කියලා. ඉතින් මේකට හේතු වෙන කාරණා කීපයක්ම තියෙනවා. ප්‍රායෝගික පැත්තෙන් බැලුවම දොරට වඩා පළලින් වැඩි කාපට් එකකට පුළුවන් ගෙදරට ඇතුල් වෙන දූවිලි ප්‍රමාණය අඩු කරන්න. ඉතින් නිතර පිරිසිදු ගෙදරක් කියන්නේ කොහොමද ලස්සනෙන් වැඩි තැනක්. ඊළඟ කාරණේ තමයි ටිකක් ලොකු රග් එකක් දැම්මහම දොර සාමාන්‍යයෙන් ටිකක් විශාලවට තමයි පේන්නේ. ඒකෙන් ගෙදරට ඇතුල් වෙන තැනට තේජාන්විත කැපී පෙනෙන බවක් ලැබෙනවා. මේ විදිහට ගෙදරට ගැලපෙන ඩෝමැට් එකක් දාන එක හරිම පොඩි ඩිසයින් ඩීටේල් එකක් වුණත් ඒකට පුළුවන් ඔයාගේ ගෙදර තියෙන ඕවරෝල් ලුක් එක හොඳට හිතලා බලලා ඩිසයින් කරපු ස්පේස් එකක් කියන ෆීලිං එක දෙන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන අතරම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එකට ලයික් කරලා channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් මාත් එක්ක කමෙන්ට් එකකින් එකතු කරන්න. ඉතින් අපි දැන් කතා කරන්න යන කාරණය තමයි විෂුවල් වේට් හයරාකි කියන මූලික ඉන්ටීරියර් ඩිසයින් ටිප් එක. ඒ කියන්නේ දෘශ්‍ය බර අනුක්‍රමය. මේක සංකීර්ණයි වගේ ඇහුනට ඉතාම සරල හැබැයි ගොඩක් වැදගත් ඉන්ටීරියර් ඩිසයින් කන්සෙප්ට් එකක්. ඔයාලට දැනිලා ඇති ගොඩක් වෙලාවට ගෙදර ඇතුළට ලස්සන ෆර්නිචර් ගෙනාවට ෂෝරූම් එකේදී වගේ රිච් ලුක් එකක් එන්නේ නැහැ. මේකට හේතුව විෂුවල් වේට් එකේ බැලන්ස් එකක් නැති බව වෙන්න පුළුවන්. අපේ මනසට දකින ඩිසයින් එකේ බැලන්ස් එකක් තියෙනවා නම් හිතෙන්නේ ඒක හරිම කාම් කියලා. එහෙම නැති වුණාම මේ ඩිසයින් එක අපිට අස්වාභාවිකයි වගේ දැනෙනවා. ඒ නිසා අපිට දෙයක් ලස්සන වටිනවා කියලා පේන්න ගන්න නම් බැලන්ස් එක නිවැරදි වෙන්න ඕනේ. ඉතින් මේකේ සිම්පල් රූල් එක තමයි ලොකු හෙවි දේවල් පහළට සහ අඩු ලයිට් දේවල් ඉහළට කියන කාරණේ. උදාහරණයක් විදිහට කන්සෝල් ටේබල් එකක් තියෙනවා නම් ඒ ටේබල් එකේ උඩින් තියෙන ආර්ට් වර්ක් එක නැත්තම් මිරර් එක ටේබල් එකට වඩා පළලින් අඩු වෙන්න ඕනේ. එහෙම වුණාම ලස්සන බැලන්ස් එකක් එනවා. එහෙම තමයි ටීවී වෝල් එකටත්. ටීවී ස්ටෑන්ඩ් එක ටීවී එකට වඩා පළලින් වැඩි වුණාම කාම් ලුක් එකක් එනවා. සයිඩ්ස් වලට ස්පේස් තියෙන නිසා. නමුත් ටීවී එක ස්ටෑන්ඩ් එකට වඩා ලොකු වුණාම අපිට පොඩි නොගැලපෙන බවක් පේනවා. ඉතින් මේ වගේමයි උඩින් තියෙන පීසස් ඕනෑමට වඩා පොඩි වුණාම ඩිසයින් එක ඕෆ් වෙනවා. හරියට ලොකු බ්ලැන්ක් වෝල් එකක ලොකු සෝෆා එකකට උඩින් ප්ලේස් කරන පොඩි ක්ලොක් එකක් වගේ දෙයකින්. ඉතින් ඔයා ගෙදරට ගැලපෙන අයිටම්ස් තෝරගන්නකොට ඒවා ගෙදර තියෙන තැන් ගැන ඒවා එක්ක තියෙන අනිත් ෆර්නිචර් පීසස් ගැනත් හිතන්න ඕනේ. ඉතින් සාමාන්‍ය රූල් එකක් විදිහට ඉන්ටීරියර් ඩිසයිනර්ස්ලා නම් කියන්නේ යටින් තියෙන අයිටම්ස් වලට වඩා 20ත් 30ත් වගේ ප්‍රමාණයෙන් ඉහළ තියෙන අයිටම්ස් දිගින් අඩු වෙන්න ඕනේ කියලා.
ඉතිං උදාහරණයක් විදිහට සෙන්ටිමීටර් 100ක් දිග කන්සෝල් ටේබල් එකක් උඩින් අපි තියන්න ඕනේ සෙන්ටිමීටර් 70ක් සෙන්ටිමීටර් 80ක් වගේ පළලින් යුත් ආර්ට් වර්ක් එකක් හරි මිරර් එකක් හරි. මේක ඔයාගේ ටීවී එක සහ ටීවී ස්ටෑන්ඩ් එක, ඒ වගේම සෝෆා එක සහ කොෆි ටේබල් එක, සෝෆා එක සහ ඊට උඩින් ප්ලේස් කරන ආර්ට් වර්ක් එක වගේ ඕනෑම දෙයකට අදාළ ඩිසයින් කන්සෙප්ට් එකක්. මේ කන්සෙප්ට් එක ගැන හිතලා ඔයාගේ ගෙදර ෆර්නිචර් සහ ඩෙකෝස් බැලන්ස් කරලා තියාගත්තොත් ඔයාගේ ගෙදරටත් ප්‍රොෆෙෂනල් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් ඩිසයින් කරා වගේ ලුක් එකක් අනිවාර්යෙන්ම ලැබෙයි. අපි මේ channel එකෙන් ගොඩාක් වෙලාවට කතා කරන්නේ සෝෆාස්, ඩයිනින් ටේබල්ස්, කන්සෝල් ටේබල්ස් වගේ ලොකු ෆර්නිචර් අයිටම්ස් ගැන. හැබැයි ඇත්තටම කෙනෙක්ගේ ස්පේස් එකට ලස්සන ෆිනිෂිං ටච් එකක් දෙන්නේ පුංචි ඩීටේල්ස් වලින්. ඒ ඔය අය දේවල් ඇරේන්ජ් කරන විදිහ සහ ඒකට දෙන අවධානයෙන්. ඒ වගේම ලිවිං රූම් එකේ මෝස්ට් ඕවර්ලුක්ඩ් අයිටම් එකක්. නැත්තම් අපි ගොඩාක් වෙලාවට වැඩිය හිතලා බලලා තෝරගන්නේ නැති දෙයක් තමයි ඔයාගේ throw pillows. ගොඩක් වෙලාවට අපි කරන්නේ එකම වගේ එකම සයිස් එකකින් එකම කලර් එකේ කුෂන් කවර්ස් තෝරගෙන සීටිං ඒරියා එක ඩෙකරේට් කරන්න try කරන එක. හැබැයි throw pillows හරියටම භාවිතා කරොත් ඒ වගේ ඔයාගේ ස්පේස් එකට ඩිසයිනර් රිච් ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් throw pillows වලට තියෙන ඩිසයින් රූල් එක තමයි වෙනස් වර්ණ, වෙනස් ටෙක්ස්චර්ස් නැත්නම් මතු පිට ස්වභාවයන් සහ වෙනස් පැටර්න්ස් වලින් කුෂන්ස් මික්ස් කරන එක. එකම විදිහේ throw pillows use කරොත් ඒ වගේ රිච් ලුක් එක අඩුයි. මොකද අපේ මනසට විවිධත්වය කියන දේවල් බලද්දි නැචරලිම ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් එනවා. ඒ වගේම ඒවා අගය කරන්න අපේ ඔළුවට හරිම පහසුයි. ඒ නිසා මම රෙකමෙන්ඩ් කරන්නේ වෙනස් වර්ණ, පැටර්න්, සයිසස් වල throw pillows එකට බ්ලෙන්ඩ් කරලා නැත්නම් මික්ස් කරලා භාවිතා කරන්න කියලා. සාමාන්‍ය පිලෝස් පාවිච්චි කරලා අපිට කුෂන්ස් 3 ගානේ ගෲප් කරන්න පුළුවන්. මේ 3 ගානේ ගෲප් කරන ඩිසයින් ප්‍රින්සිපල් එකේ මනෝවිද්‍යාත්මක පසුබිම ගැන මම ඔයාලට කලින් වීඩියෝ එක කතා කරලා තියෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර බලන්න කැමති නම් ඔයාට මේ වීඩියෝ එකේ ෆස්ට් පාර්ට් එක බලන්න පුළුවන්. ඉතින් කෙටියෙන් කියනවා නම් 3ක් එකට කම්බයින් කරනකොට අපේ මනසට ඒ බැලන්ස් එක නැචරලි ලස්සන සහ මිල අධික ෆීලිං එකක් ගෙනල්ලා දෙනවා. ඉතින් ඔයාට ගොඩාක් ලොකු කවුච් එකකට ඔයාට throw pillows groups 3ක් නැත්නම් සාමාන්‍ය පොඩි කවුච් එකකට නම් throw pillows groups 2ක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කුෂන්ස් ඇරේන්ජ් කරනකොට ලොකු පිලෝස් පිටිපස්සට, මැදට ඊට වඩා පොඩ්ඩක් සයිස් එකෙන් පොඩි throw pillows සහ ඉස්සරහට ගොඩක් පොඩි සයිස් එකෙන් වෙනස් throw pillows පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ throw pillows වල කලර්ස් සිලෙක්ට් කරනකොට ගොඩාක් බ්‍රයිට් නැති soft muted tones නැත්නම් ගොඩක් මෘදු පාටවල් පාවිච්චි කරොත් ඔයාගේ ලිවිං රූම් එකට ගොඩාක් ලස්සන එලිගන්ට් ලුක් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මේ YouTube වීඩියෝ එකෙන් ගෙදර ලස්සන කරගන්න ඉන්ටීරියර් ඩිසයින් ටිප්ස් ගොඩක් බැලුවා. ඉතින් තවත් මේ වගේ YouTube වීඩියෝ එකක් අරගෙන මම